හායි යාළුවනේ ඔන්න ඉතින් මේ අපේ තවත් ලස්සන දවසක vlog එකක්. ඔයාලා අපි නුවර ගිය vlog එක බැලුවා නම් ඔයාලට මතක ඇති අපිට එදා plan කරන් ඉඳපු විදිහට පින්නවල අලි අනාථාගාරයට යන්න බැරි වුණා. ඉතින් අපි නිමාඩු දවසේ වැස්ස නොබලම ගමන පටන් ගත්තා. අපි වැස්සත් එක්ක ගිය නිසා අපිට එකහමාර වගේ වෙනකොට තමයි යන්න පුළුවන් වුණේ. ඒ වෙනකොටත් අලි නාවන වෙලාව ලං වෙලා තිබුණ නිසා අපි ඉක්මනට ටිකට් ගන්න ඇතුළට ගියා. ටිකට් එක උනේ රුපියල් 250ක් 280ක් ඒ වගේ කිට්ටු වෙන්න තමයි මට හරියටම ගාණ මතක නෑ. අපිට අලි නාවනවා දෙපාරකට බලන්න පුළුවන්. උදේ 10 ඉඳන් 12 වෙනකන් ඊට පස්සේ ආපහු 2 ඉඳන් 4 වෙනකන් බලන්න පුළුවන්. ඊට පස්සේ 4න් පස්සේ අලි මඩුවලට අලි අරගෙන යනවා. ඉතින් අපි අතුලට ගිය ගමන් ජපානයේ ඉඳලා පුංචි ෆැමිලි එකක් අපිට හම්බුණා. එයාලා මේ වගේ තැන් ගැන වැඩි දන්නේ නැති නිසා අපි කතා කරලා පිටුනාට පස්සේ දවසම වගේ එයාලා අපිත් එක්ක තමයි හිටියේ. අපි එයාලට මේ තැන ගැන දන්න විදිහට ඉතින් කියලා දුන්නා. මෙයා තමයි මෙතන ඉඳපු චූටිම එක්කෙනා මං හිතන විදිහට. මෙයා චුට්ටක් දඟයි වගේ මේ පේනවනේ කරන වැඩ. මෙයාලා නාන්න යන්නේ හරියට අපි හරි ඉස්කෝලේ යලා ගෙදර යනවා වගේ ලස්සනට පෝලිං ගහලා තමයි කට්ටියත් එක්ක පෝලෙමට නාන්න යන්නේ. ඉතින් හරි ලස්සනයි බලාගෙන ඉන්න.
වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.近い？どこ？阿部の？天王寺の近く。あ、天王寺。いい大丈夫。अरे माइंड नाले मड ना मड मड पाट नंदी तुम जमा కొండ వేలాదిగా అరే
දැන් මේ එයාලා නාලි ඉවර වෙලා අලිමඩුවලට යන වෙලාව. ඉතින් එයාලා වතුරෙන් එළියට ඇවිල්ලා එක එක්කෙනා හිමීට ආපු පාරෙම ආයෙ යනවා. ඒ යන අතරමඟදී එයාලගෙන් එක්කෙනෙක් දෙන්නෙක් නැවතිලා බලාගෙන ඉන්නා මොනවා හරි ඉල්ලන්නා වගේ. පස්සේ තමයි අපි දැක්කේ එතන තිබුණ කඩේ කෙනෙක් එයාලට අයිස්ක්‍රීම් දෙනවා. නාලා අයිස් එකකුත් කාලා තමයි අලිමඩුවට යන්නේ. එයාලා හැමදාම මේ විදිහට දෙනවද කියලා නම් අපි දන්නේ නැහැ. අලි සේරම ගියාට පස්සේ අපේ ජපන් යාළුවන්ටත් සමු දීලා අපි සූ එක පැත්තට ගියා. අපි සූ එකට ගියාට සූ එක ඇතුළට ගියේ නෑ. අපි කලින් ගිහින් තියෙන හින්දා ඒක නිසා ගියේ නෑ. එතන එළියේ නිකන් ඉඳපු සත්තු ටික බලලා අයියයි මායි ආපහු ආවා. ආපහු ගෙදර එනකොට මගදී දැක්කා හම්බෙන් වගේ රොටි කඩයක්. ඒකේ නම නම් තිබුණේ කෑගල්ලේ රොටි කඩේ කියලා. ඉතින් අලකොළ මාළුවයි ලුණු මිරිසුයි එක්ක තමයි රොටි දුන්නේ. මාර රසයි. අලකොළ මාළුව නම් පුදුම රහයි. අයියා නම් අලකොළ මාළුව ටිකකුත් අරගෙන තමයි ආපහු ගෙදර ආවේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන දවසක vlog එකකින් හම්බෙමු. ඉතින් එතකන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඉතින් මතක ඇතුව ඩියන්ස් ඩයරි channel එකත් subscribe කරගෙන යන්න. මම ගිහින්